ඉස්සරහ දැන් උන ආවාසි ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්නවා. මාව දැන් ගෙනල්ලා දැන් මගේ බෑග් එකත් එක්ක මම ඇතුළට මාත් ආවා. අම්මයි තාත්තයි නංගි ලොකු හාමුදුරුවෝ මට කිව්වා ඔයාට දැන් අම්මා තාත්තා ගියාම ලොකු දුකක් දැනේ, පාළුවක් දැනේ. ඒක අල්ලගෙන දරාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මම කිව්වා මට මේ පාළු විදිහට එකක් එන්නේ නැහැ. ඉඳලා දැන් උන තාත්තා නංගි බඩු ටික අරගෙන ආවාසෙන් එළියට යන්න අඩිය තියද්දිම තේරෙන්නේ කොච්චර දේවල් ඔළුවේ හදාගෙන හිටියත් දැන් මට ඉන්නම බෑ. පන්සලේ තියෙන ක්‍රමවේදය රෑ 7ට පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ පිරිවෙඥාන වෙලාව තියෙනවා, ආම්බරේ අස්කරන වෙලාව තියෙන වෙලාවට ඒක කරන්න ඕනේ. ගෙදරින්දී එහෙම නෑනේ. ගෙදරින්දී හිතන වෙලාවට කනවා, හිතන වෙලාවට නිදා ගන්නවා, ටීවී බලනවා. රෑ 7ට පාඩම් කරද්දි මට මතක් වෙනවා. රෑ 7ට මම වෙනද ගෙදරින්දී ඉතින් බට්ටියක් කාලා ගෙදරින්දී ටීවී එකක් බලනවා කියලා ඒක මතක් වෙනවා. මම කියන්නේ මේක ළඟ ඉද්දි තේරෙන්නේ නැහැ. ගෙදර ඉන්නකොට දරුවන්ට අම්මා තාත්තා එක්ක ඉන්නකොට ඒ දේවල් කරද්දි අපිට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ මට දැනුණා ඒක මාර විදිහට ඒ දවස් ටිකේ දැනුණා. මේ වෙලාවේ මම ගෙදර හිටියනම් ගෙදර අය එක්ක ඉන්නවා, වචනයක් කතා කරනවා. ඒ ටික මතක් වුණාම දැන් මට මාර දුකයි. ඒ වෙලාවේ මම කරපු වැඩක් තමයි මට කොහොමදටම කේන්ති ගිහිල්ලා දුකයි ගෙදර යන්න ඕනේ. මගේ ජීවිතේ මම කරපු ලොකු වැරැද්දක්. මහණෙලා නැහැ. මහණෙන්න කලින් ගියා චෛත්‍යකාට ගිහිල්ලා මම බුදුහාඳුරු ඉස්සරහා සමා වෙන්න ඕනේ මගේ ජීවිතේ වැරැද්දක්. බුදුහාඳුරට මම දොස් කිව්වා. හේතුව තමයි ඇයි මෙහෙම මේ දරුවෝ මහාන කරන එකක් මේ ශාසනය ඇති කරේ. මෙහෙම කියලා මම දොස් කිව්වා. ඒ කියන්නේ ගෙදරින් වෙච්ච ඒ දුකට මම අඬලා බුදුහාඳුරු ඉස්සරහා ආයන්තිදි බැඳලා පල්ලෙහාට ආවා. එනකොට මට එක හාමුදුරු කෙනෙක් හම්බුණා, මගේ සහෝදර හාමුදුරු කෙනෙක්. දැක්කා මං අඬලා ඉන්නේ. කතා කරලා කිව්වා දුකයිද හුවා. ගෙදර මේ අය නැති වෙච්ච එකට. ඊට පස්සේ එයා මට මේ හොඳ විස්තරයක් කිව්වා මේකේ තියෙන වටිනකම ගැන. ඒ කියන්නේ ගෙදර ඉද්දි ලබන්න බැරි සිවුරිද්දි ලැබෙන ටික. ඊට පස්සේ ඒ වගේ වටිනකම් ටිකක් ගැන සහ අපිට මේකේ තියෙන වාසි සහ මෙතන ඉස්සරහට ගියොත් අම්මා තාත්තව අපි බලාගෙන ඒ අයට අපිට යුතුයකම් කරන්න පුළුවන්. ඒකට ඒ හැම දෙයක්ම කිව්වන් පස්සේ මං ආයෙ හිතාගත්තා. කමන්නේ මොන දේ වුණත් මං අල්ලගෙන ඉන්නවා. එදා ඒ හිතාගත්ත එක. ඊට පස්සේ ඔක්තෝබර් මම පන්සල් ගියේ 2018 දෙසැම්බර් වල මහණුනේ. ඒ මහණෙලා දැනට අවුරුදු 7ක්. ඊට පස්සේ මේ ගෙවිච්ච අවුරුදු 7 මං හිතනවා ගෙදර හිටපු අවුරුදු 15ට වඩා දෙයක් මේ මං ජීවිතේට එකතු කරගත්තා. ඊට පස්සේ දැන් තේරෙනවා මේ ධර්මයේ මොනතරම් වටිනවද සහ අපරාධේ මම මහාන නොවුණා නේ. ගෙදර හිටියනම් හරි අපරාධයක්. මේ ධර්මයේ මට හම්බුනේ නැත්තම් හරි අපරාධයක්. ඉතින් අද ඇත්තටම සතුටුයි මගේ ජීවිතේ. මං හිතන්නේ සංසාරේ මට හම්බෙච්ච වාසනාවන්තම අවස්ථාවක් දෙයක් බුදුහාඳුරගේ මේ ධර්මය.